සර් මේ ඔළුව හොඳටම හේතුනේ දැන් තමයි ඔය කතාව වෙන්නේ. ඔය විදිහට ස්ටොප් ලොස් කාලා තිනවා මීට කලින්. කවදාවත් කොහෙවත් ඇහුවේ නැහැ ඔය වගේ කතාවක්. එකක් B එකක් C එකක් මාකට් එක සෙල් වෙලා තියෙනවා. 6 එකක් සෙල්ලා තියෙනවා. දැන් හරිනම් මොකද වෙන්න ඕනේ? මෙයා වේව් 1 එකක් හෝ A එකක් වෙලා මෙයා B වෙලා මාකට් එක මොකක්ද වෙන්න ඕනේ? ඊළඟ වේව එක යන්න ඕනේ මෙතනින් කරෙක්ෂන් එක ඉවර වෙලා. හැබැයි මෙන්න මෙහෙම එකපාරටම මාකට් එකේ යන්න ගන්න. දැන් ඔයා මේක වේව් 1 එකක් කියලා හිතාගෙන ඔන්න 2 එකෙන් ට්‍රේඩ් එකක් අල්ලනවා 3 එක ටාගට් කරලා. හරිද? ඔන්නම ඔයාලා ට්‍රේඩ් එකක් අල්ලනවා. කොහොමනේ අල්ලන්නේ? 886 එකට ස්ටොප් ලොස් දාන්න පුළුවන්. ඒක අපි ගන්නට ගමු වැඩේ. wave 2 ඔන්න 886 SL එකක් දැම්මා. ඔන්න ඔයා ඊගාවට 3i කියලා හිතන් ට්‍රේඩ් එක අල්ලනවා. ට්‍රේඩ් එක අල්ලනවා. දැන් 3 එකක් නම් මොකක්ද වෙන්න ඕනේ? මේක wave 1 මේක 2 ඔන්න 3i කියලා හිතන් තමයි ඔයා ට්‍රේඩ් එක අල්ලන්නේ. 3 එකක් නම් මොකක්ද වෙන්න ඕනේ? 3 එකක් නම් ඉම්පල්ස් එකක් වෙන්න ඕනේ. නෑ ඒක නෙමෙයි මට ඕන උත්තරේ ඒක නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් වේව් 1 එකක් මෙහෙම නම් තර්ඩ් වේව් එකක් මෙතන එනවා නම් මෙතන මෙහෙම දඟල තියෙන්නේ මාකට් එක ගලවන්න යනවා. මොකද හයි වොලියුම් එකක් හයි වොලටිලිටි එකක් එනවා. එන්නේ කොහොමද? ඇයි එන්නේ? ඔක්කොම හේතු ටික කියලා දීලා තියෙන්නේ. ඒතකොට ඒව මවුලුවේ නෑ වේනා. ඒ දේවල් මතක නෑ පොඩ්ඩක්වත්. ඒතකොට වේව් 3 එකක් නම් ඔළුවේ තියෙන්න ඕන දේ තමයි මෙහෙම දඟලන්නේ. හරිද? මෙහෙම දඟලලා එහෙම යන එකක් නෙවෙයි වේව් 3 කියන්නේ. වේව් 3 කියන්නේ මොකද්ද? ගත්ත වෙලේ ඉඳන් අප් වෙන එකක්. වේව් 3 එක පටන් ගත්ත ගමන් කෙලින්ම උඩ විතරයි තියෙන්න පුළුවන්. එතකොට මෙහෙම යනවා කියන්නේ අපිට ගන්න පුළුවන් අදහස මොකක්ද මෙතනදී? කරෙක්ෂන් එක තවත් කන්ටිනියු. මෙතන මෙහෙම ගිය ගමන් හිතන්න පුළුවන් මේක වේව් 3 එකක් නෙවෙයි. එතකොට මොකද කරන්නේ? දැන් දැන්ටමත් ට්‍රේඩ් එක මෙච්චර ප්‍රොෆිට්. මේ ගන්න ප්‍රොෆිට්. බැලුවොත් එහෙම කොච්චරක් තියනවද? මෙතනට ගමු අර අච්චර ඕනේ නැහැ. එකට 3ක වගේ ආරාර එකක් තියෙනවා මෙතනට ගත්තා. එකට 3ක ආරාර එකක්. මේ ඕන තරම් මෙතනදී ක්ලෝස් කරන්න පුළුවන්, මෙතනදී කරන්න පුළුවන්, මෙතනදී කරන්න පුළුවන්, මෙතනදී කරන්න. ක්ලෝස් කරන ඕන තරම් ටයිම් තිබෙන්නේ එකට 3ක ආරාර එකයි. ඒ වෙලාවට මොකද කරන්නේ? මේක තර්ඩ් වේව් එක නෙවෙයි කියලා අඳුරගත්තා. හරි. එතකොට මේ ගත්ත සෙටප් එක වැලිඩ්ද තාමත් ඉන්වැලිඩ්ද? හරි ගතියනවා නම් තාම වැලිඩ් වෙලා තියෙනවානේ. තාම වැලිඩ් වෙන්නේ කොහොමද? දැන් අපි මේක වේව් 3 එකක් යයි කියලා හිතලා නම් ගත්තේ. වේව් 3 එකක් නෙවෙයි නම් යන්නේ. කොහොමද මේක වැලිඩ් වෙන්නේ? ඉන්වැලිඩ් සර්. මතක තියාගන්න අනිත් ඇනලයිස් මෙතඩ් වල ස්ටොප් ලොස් වැදුනම තමයි හොයාගන්නේ ට්‍රේඩ් එක ඉන්වැලිඩ් කියලා. අපිට පුළුවන් ස්ටොප් ලොස් වදින්න ගව් ගානකට කලින් හොයාගන්න. ඒකට තමයි මාකට් එක රීඩ් කරනවා කියලා කියන්නේ. අපිට පුළුවන් මාකට් එක රීඩ් කරලා දැන් යන මොකද්ද කියලා රීඩ් කරලා බොරුවට ස්ටොප් ලොස් ගන්න නැතුව බේරෙන්න. ඒ වගේ තැනක් තමයි මේක. එතකොට ට්‍රේඩ් එක ඉන්වැලිඩ් කියලා ගත්ත සෙටප් එක ඉන්වැලිඩ් කියලා අපිට මේක දැක්ක ගමන් හොයාගත්ත හැකියි. හරිද? නැතු ස්ටොප් ලොස් වදිනකන් ඉන්නේ නැහැ හොඳේ. ඒ ස්ටොප් ලොස් වදින හිටියොත් එහෙම තේරුමක් නැහැ නේ. මෙච්චර ඇඩ්වාන්ස් දෙයක් ඉගෙන ගන්න එකේම තේරුමක් නැහැ නේ එහෙම හිටියොත් එහෙම. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්ටොප් ලොස් වදිනකන් ඉන්නේ ඒ අනිත් ඇනලයිස් මෙතඩ් වල කට්ටිය. මොකද එයාලා දැනගන්නේ ස්ටොප් ලොස් වදුනම තමයි ට්‍රේඩ් එක ඉන්වැලිඩ් කියලා. ඔයාට පුළුවන් හැකියාවක් තියෙනවා මෙතනදිම අඳුරගෙන මේ තියෙන ප්‍රොෆිට් එක මෙතන තියෙන එකට 3ක ආරාර එකක් තියෙන ප්‍රොෆිට් එකක් මේක අරගෙන ෂේප් එකේ ට්‍රේඩින් එක්සිට් වෙනවා. ඊළඟ ට්‍රේඩ් එක තමයි ප්ලෑන් කරන්නේ. මේකට කෙලින්ම මේ නහයෙන් අඩින්නේ නැහැ. සමහරක් විට මේක මෙහෙම යන්න පුළුවන්. ගියත් සෙටප් එක හරියද? අපි හිතපු ඒත් වැරදිනේ. ඒත් වැරදි. ඇයි ඒ වැරදි? අපි හිතපු පැත්තට මාකට් එක ගිය පළියට අපි කරපු සෙටප් එක හරි වෙන්නේ නැහැ. ඇයි එහෙම මං කියන්නේ? දැන් අපි බලන් හිටපු වේව් එකද ඒ යන්නේ? නෑ ඉම්පල්ස් එකේ විදියට නෙමෙයි යන්නේ. නෑනේ ඒකනේ. එතකොට අපි හිතපු පැත්තට මාකට් එක ගිය පළියට අපේ සෙටප් එක හරි වෙන්නේ නැහැ. අපේ සෙටප් එක හරියන්න නම් අපි හිතපු වේව් එක මෙතනදී ගිහිල්ලා තියෙනවා. දැන් අපි තර්ඩ් වේව් එකක් හිතුවේ. තර්ඩ් වේව් එකක් යන්නේ මෙහෙම නෙමෙයි. තර්ඩ් වේව් එක යන විදිය ඔයා දන්නෝ දැන් එක්ස්පීරියන්ස් වලින්. එතකොට තර්ඩ් වේව් එකක් ගියොත් විතරයි අපි තර්ඩ් වේව් එකට ගත්ත සෙටප් එක හරි වෙන්නේ. ට්‍රේඩ් එක හරි වෙන්නේ. තර්ඩ් වේව් එකක් ගියේ නැත්තම් සෙටප් එක හැමතිස්සෙම වැරදි. ඉන්වැලිඩ්. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්ටොප් ලොස් වදින්නම ඕනේ නෑ ට්‍රේඩ් එකක් ඉන්වැලිඩ් කියලා හොයාගන්න. ස්ටොප් ලොස් වදින්නම ඕනේ නෑ අපි කරපු ඇනලයිස් එක වැරදි කියලා හොයාගන්න. මේ වගේ පොඩ්ඩක් මාකට් එක යද්දිත් ඒක රීඩ් කරලා ඔයාට හොයාගන්න පුළුවන් හරි. මෙතනදී මං හිතපු දේ නිමි වෙන්නේ මේ. මං හිතපු දේ නෙමෙයි. මම ප්ලෑන් කරපු දේ නෙවෙයි මේ වෙන්නේ.
අයනම් දැන්වාට තීරණයක් ගන්න පුළුවන් ඔයා පොෆිට් එකට ලෝබ වෙලා හද ෆ්‍රියන් රීට් කියන්නේ එකන පොෆිට් එකට ලෝබ වෙලා තවදුරට ට්‍රේඩ් ගල්ලන් ඉන්නවද ඒම නැත්තම් ඔයා දැක්ක කන්ෆර්මේෂන් එක ඔයා මාකට්ක රීට් කරද්දි දැක්ක න මම හිතපුදේ නෙවෙයි යන්නේ එහෙනටක් ගාලා වාහිතපුදේ නෙවෙයි නිසා හොඳ වාහිතපුදේ නෙවෙයි නිසා ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙනවද කියන දේ. ඔයාගේ අතේ තමයි තීරණය තියෙන්නේ මොකද්ද කරන්න කියන දේ. ට්‍රේඩින් වලින් ගොඩක් අය ලොස්ට් වෙන්නේ. Tamanට පේනවා Taman හිතපු දේ නෙවෙයි මෙතන යන්නේ කියලා. ඒත් අනේ යයි දැන් යයි තව ටිකක් යයි තනි කර තණ්හාව. ලංකාවේ මිනිස්සුන්ට ට්‍රේඩින් කරන්න අමාරු ඒකනේ. පට්ට තණ්හාව. මගේ මේ ස්ටුඩන්ට්ලා ඉන්න කලින් බැච් එකෙත් ඉඳියා. ලංකාවේ ඉඳලා හරිද ලංකාවේ ඉඳලා ලොස් වෙලා සෑහෙන්න රට ගිහිල්ලා. එතකොට එතනදී සයිකොලොජි එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මොකද මේ ලංකාවේ තියෙන නීති වගේ නෙමෙයි එහෙ තියෙන නීති. සහ කල්චර් එකත් එහෙම නෙමෙයි. හම්බ කරන විදිහත් එහෙම නෙමෙයි. ලංකාවේ ඉඳද්දී යාට රුපියල් 10000ක් කියන්නේ මාර ගාණක්. ට්‍රේඩ් එකට රුපියල් 10000ක් දාන පට්ට බයයි. ඒ ගියාට පස්සේ ගාණක් නැතුව දානවා. මොකද ඒ ලෙවල් එකට යාගේ මනි සයිකොලොජි හැදිලා තියෙන්නේ. මයින්ඩ්සෙට් එක සම්පූර්ණයෙන් හැදිලා තියෙන්නේ. එතකොට අර ලංකාවේ අවුරුදු ගාණක් ට්‍රේඩ් කරලා ලොස් වෙච්ච ටික අරේ ගිහිල්ලා මාස ගාණින් යා කවර් කරා. කොහොමද? ඩිසිප්ලින් කියන දේ එක්ක. ඩිසිප්ලින්. Taman දකිනවා නම් Taman ගත්ත ට්‍රේඩ් සෙටප් එක මෙතනදී ඉන්වැලිඩ් වුණා කියලා. ස්ටොප් ලොස් වදින්න කලින් හොඳේ. ස්ටොප් ලොස් වදින කොහොමද දන්නවද ඉන්වැලිඩ් කියලා? ස්ටොප් ලොස් වදින්න කලින් දැක්කොත් මෙතනදී ඉන්වැලිඩ් වුණා කියලා නියතමානීව ඒක බාරගෙන ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න. තියෙන ප්‍රොෆිට් එක කොච්චරද? අපි හිතමු ප්‍රොෆිට් නැහැ. තියෙන්නේ ලොස් එකක කියලා අයින් වෙන්න. ලොස් එක දරා ගන්න. ස්ටොප් ලොස් වදිනවා නම් ඉන්න එපා. ඒක තමයි ට්‍රේඩ් කරන හරිම විදිය. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න මෙතනදී ඔයා අඳුර ගන්නවා හරි. මේ යන්නේ තර්ඩ් වේව් එකක් නෙවෙයි. මේ කරෙක්ෂන් එක තාම ඉවර නෑ. මේ කරෙක්ෂන් එක තව දුරටත් කන්ටිනියු වෙන්න මේ හදන්නේ. එහෙනම් අපිට මේ ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙලා අපිට පුළුවන් මෙයා මාක් කරගන්න හරි. මේ තියෙන W එකක්. ඔන්න X එකක් මම ගෝ X එක යන්නේ සයිඩ් වේ කියලා. මතක ඇති. ලියා ගන්න දුන්නේ. X එක සයිඩ් වේ. ඊට පස්සේ මොකක්ද අනිවාර්යයෙන්ම යන්න ඕනේ? Y එක. Y එකක්. Y එකේ මොකක්ද යන්නේ ඉතින්? zigzag එක. සික්සැග් එකක් ඔන්න පේන ඇති AB C එකක් ලස්සන්ට මාකට් එක දුවලා තියෙන. මොනවද තියෙන ප්‍රශ්න? සර් මේ ඔළුව හොඳටම හේතුනේ දැන් තමයි කතා වෙන්නේ. ඔය විදිහට ස්ටොප් ලොස් කාලා තිනවා මීට කලින්. කවදාවත් කොහෙවත් ඇහුවේ නැහැ ඔය වගේ කතාවක්. අර මම වීඩියෝ එකක් දාලා තියෙන බුක් එකක් ගැන. ඒ බුක් එකෙත් කියනවා තමන් හිතන ඇනලයිස් එක හැමතිස්සෙම හරි කියලා හිතන්න ගියොත් තමන් ඇනලයිස් එක හරි මේක වර්ධින විදිහක් නැහැ කියන මයින්ඩ්සෙට් එකකින් හිටියොත් කවදාවත් ප්‍රොෆිටබල් වෙන්න හම්බෙන්නේ නැහැ කියන දේ ඒ පොතේ ක්ලියර්ලි කියලා තියෙනවා. තමන් කරන ඇනලයිස් එක මේ හරියන්න ඕනේ කියන මතේ ඉන්න එපා. ඕනම වෙලාවක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස බාර ගන්න. බාරගත්ත මනුස්සයා තමයි එක දිගට ප්‍රොෆිටබල් වෙන්නේ.